K-pop Demon Hunters 2025 දී ආපු සුපිරිම ෆිල්ම් එකක් විදිහට අපිට මේ මූවි එක ගන්න පුළුවන්. 2025 වසරේදී මේ මූවි එකට එහෙම නැත්නම් මේ චිත්‍රපටයට ලැබුණේ මාරම විදියේ ප්‍රේක්ෂක ආදරයක්. කොටිම කිව්වොත් මේක ගොඩක්ම ආදායම් ලැබපු ඇනිමේෂන් චිත්‍රපටයේ බවටත් 2025 වසරේදී පත් වෙලා තියෙනවා. ඉතින් මේක ලංකාවේ හැමෝමත් මේ මූවි එක බලන්න ඇති. ඉතින් මේ 2025 රිලීස් වෙච්ච ඇනිමේෂන් මූවි එක අපි බැලුවට මේක ඇතුලේ සැඟවුණු රහස් ගොඩක් දැන් හෙළිදරව් වෙලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ K-pop Demon Hunters කියන මේ මූවි එක ඇතුලේ හැංගිච්ච සැඟවුණු රහස් මොනවද කියලා දැනගන්න. ඉතින් අපි කාලයකට පස්සේ තමයි මේ වගේ ලොං වීඩියෝ එකක් අපේ නාලිකාව තුලින් පළ කරන්නේ. ඔයා මේ ලොං වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මේක අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න, වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ ලොං වීඩියෝ එක පටන් ගමු. මූවි එක පටන් ගන්නකොට අපිට පේනවා රූමි, සෝයි සහ මිරා ප්ලේන් එකෙන් එළියට පයින්නවා. ඒ මොකද එයාලගේ ප්ලේන් එකේ රාක්ෂයෝ ඉන්න නිසා. හැබැයි එයාලා රාක්ෂයෝම පරාද කරලා තමයි ප්ලේන් එකෙන් පහළට එන්නේ. ඒ පහළට එනකොට එයාලගේ ඔඩියන්ස් එකත් එක්ක සුපිරියටම පර්ෆෝමන්ස් එකත් සිද්ධ කරනවා. ඒ කියන්නේ එයාලගේ ලයිව් ෂෝ එකත් සුපිරියටම යනවා. හැබැයි පස්සේ මේගොල්ලෝ මෙයාලගේ මේකප් එක කරනකොට රුමීගේ අර ක්ලෑම් ෂෙල් වගේ කණ්ණාඩිය පහළදී අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ප්ලේන් එකේ ඉන්නකොට එයා ගාව ක්ලෑම් ෂෙල් කණ්ණාඩිය තිබුණා නම් ඇයි පහළදී එයා ගාව තියෙන්නේ වෙන කණ්ණාඩියක්. ඉතින් එතනදිම අපිට පේනවා ක්ලෑම් ෂෙල් කණ්ණාඩිය පල්ලෙහාදී මේකප් බඩු පාවිච්චි කරනකොට අතුරුදහන් වෙලා කියලා. හැබැයි සෝයි සහ මිරාගේ මේකප් බඩු දැක්කම එයාලා පාවිච්චි කරන ඒවා ඒ විදිහටම තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි රුමීගේ ක්ලෑම් ෂෙල් කණ්ණාඩිය කොහොමද පල්ලෙහාදී අතුරුදහන් වුනේ? ඊළඟ අභිරහස දකින්න හම්බෙන්නේ හන්ට්‍රික්ස් සහ සාජා බොයිස් කියන කණ්ඩායම් දෙක රසික හමුවක් පවත්වන අවස්ථාවේ. ඇත්තට මේගොල්ලෝ මේක ස්පෙෂලි ප්ලෑන් කරන ෆෑන් මීටින් එකක්. හැබැයි සාජා බොයිස් කණ්ඩායම මේකට එන්නේ හිතුවේ නැති වෙලාවට. ඇත්තටම කිව්වොත් මේ ෆෑන් මීටින් එක සංවිධානය කරලා තිබ්බේ හන්ට්‍රික්ස් කණ්ඩායම. ඒ තමයි එයාලට ගන්න පුළුවන් පොපියුලැරිටි එක වර්ධනය කරගන්න අරමුණේ. ඉතින් සාජා බොයිස් කණ්ඩායම මෙතෙන්ට කඩාගෙන එන්නේ එකපාරට දුම්මලාවක් වගේ. ඉතින් ඒක හන්ට්‍රික්ස් කණ්ඩායමටත් හිතාගන්න බැරි වෙනවා. පස්සේ හන්ට්‍රික්ස් කණ්ඩායමේ නායකයා වෙන රුමි තීරණය කරනවා සාජා බොයිස්ලට එයාලත් එක්ක ඉඳගෙන රසිකයන්ට ඔටෝග්‍රාෆ් සයින් කරන්න ආරාධනා කරනවා. එතනදී එක රසිකෙක් ජීනු සහ රුමි කියන දෙන්නගේ ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ඒකෙන් එයා කියන්න හදන්නේ මේ දෙන්න ක්ලෝස් ටු ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. හැබැයි ඔයාලට පේනවා ඇති මේක පෝස්ට් එකක් විදිහට මේක ෂෙයා කරලා තිනවා මේ කතාව තුළ. මේකේ නම තියෙන්නේ මැග් කැන් 24 කියන එක. හැබැයි පුදුමයට කාරණාව තමයි මැගී කැන් කියන්නේ මේ මූවි එක නිර්මාණය කරන ඇත්තම නිර්මාතෘවරයා. එයා තමයි මේකේ නිර්මාතෘවරයා වෙන්නේ. ඉතින් මේක තමයි අපිට ඊළඟට හම්බෙච්ච පුදුම හිතෙන අභිරහස. මේ කතාව දිහා බැලුවම අපිට හෙළිවෙන තවත් රහසක් තමයි මේකේ ගුයිමා කියන කැරක්ටර් එක. ඇත්තම කිව්වොත් එයා යක්ෂ අවතාරයක්. යක්ෂ අවතාරයක් වගේම එයා තමයි රාක්ෂයන්ගේ සෑම නායකයම වෙන්නේ. හැම රාක්ෂයෙක්ගේම නායකයා අනදින නිලධාරියා වෙන්නේ මේ ගුයිමා කියන මහා දැවැන්ත අවතාරය. ඉතින් මේ අවතාරයට හඬ කවන කෙනාගේ හඬ දිහා ඔයා හොඳින් බැලුවොත් ඒක ගොඩක්ම අඳුරන කටහඬක්. ඇත්තම කිව්වොත් ඔයාලා පුදුම වෙයි. මේකට හඬ කවන්නේ ස්ක්විඩ් ගේම් එකේ ෆ්‍රොන්ට්මෑන්. ස්ක්විඩ් ගේම් එකේ ෆ්‍රොන්ට්මෑන් කියන කෙනාට රඟපාන්නේ ලී බ්‍රයන් හම්. එයා තමයි මේ කැරක්ටර් එකට ඇත්තටම මේ කතාවේදී හඬ කවන්නේ. I let you keep that voice, Chino, and you dare to mock me with it? I'm not here to mock you. I'm the front man who operates and oversees all matters here. ඇත්තටම මේක පස්සේ ඇනලයිස් කරලා බැලුවම මේකත් අපිට පුදුම හිතෙන කාරණාවක් විදිහට ගන්න පුළුවන්. තරමක් අය මේක කතාව තුලදීම නෝටිස් කරගෙන තිබුණා මේ අපේ ආදරණීය ෆ්‍රොන්ට්මෑන්ගේ චරිතය. ස්ක්විඩ් ගේම් බලන ආදරණීය ෆෑන්ස්ලා
ෆ්‍රොන්ට්මෑන්ට ආදරේ කට්ටිය ඉන්නවනම් මේ වීඩියෝ එකට දැම්මම ලයික් එකක් දාන්න. මේ කතාවේ ඉන්න K-pop idols ලගේ බිල්ඩිම Avengers ලගේ බිල්ඩිමද? ඒක තව ප්‍රශ්නයක්. ඇත්තම කිව්වොත් මේ කතාවේදී අපිට පෙන්නනවා රුමි, මීරා සහ සෝයි. මේ තුන්දෙනාම තමන්ගේ වැඩ කටයුතු අවසන් කරලා එන බිල්ඩිමක් තියෙනවා. ඇත්තටම මේ බිල්ඩිම දිහා ටික වෙලාවක් බලන් හිටියාම මේ බිල්ඩිම Avengers ලගේ බිල්ඩිමට ගොඩක්ම සමාන කරනවා. ඇත්තටම මේ කතාවේ නිර්මාණකාරයෝ Avengers ලගේ බිල්ඩිම මේකට අරගෙන තියෙන්නේ සුපිරි වීරයන්ගේ වයිබ් එක ගෙන විදියට. Avengers ලා කියන්නේ සතුරන්ගෙන් අපිව බේරගන්න එක්තරා කණ්ඩායමක්. ඉතින් මේ හන්ට්‍රික්ස් කියන කණ්ඩායමක් කරන්නේ රාක්ෂයන්ගේ මිනිස්සුන්ව බේරගන්න එක. ඒ වගේම මේකේ තියෙන තවත් අභිරහසක් තමයි බේබි සාජ කියන කෙනා. මෙයා ගොඩක් සටන් කරන්න එච්චර ඉන්නේ නැහැ. මොකද මෙයා ඈත ඉඳලා ඒ සටන් කරන දිහා බලාගෙන ඉන්නවා විතරයි. මෙයා ගොඩක්ම ෆයිට් කරන්නේ නැහැ. හැබැයි මෙයා අන්තිම සීන් එකේදී ෆයිටිං එකට එනවා කියලා අපිට පේනවා හන්ට්‍රික්ස්ලත් එක්ක. හැබැයි මෙයා ගොඩක්ම කරන්නේ හන්ට්‍රික්ස් කණ්ඩායමේ ඉන්න කට්ටිය සටන් කරන විදිය ඈත ඉඳලා ඇනලයිස් කරන එක. හැබැයි මේ K-pop Demon Hunters කියන මූවි එකේ අන්තිමටම සාජා බොයිස්ලත් එක්ක හන්ට්‍රික්ස් සටන් කරාට බේබි සාජා මැරෙනවා අපිට මේක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ මූවි එකේ තවත් කොටසකින් එයා එන්න පුළුවන් කියන එක. අන්න ඒ නිසා මේ බේබි සාජා කියන කැරක්ටර් එක ගොඩක්ම භයානක වගේම බුද්ධිමත් කපටි චරිතයක් වෙනවා. ඉතින් මේක තමයි තවත් අපිට මේ කතාව දිහා බලපුවාම හම්බෙන තවත් එක අභිරහසක් වෙන්නේ. මේ කතාවේ අපිට දකින්න ලැබෙන අවසාන අභිරහස්ම ඒ වගේම පුදුම සහගත කරුණ තමයි අද අපි දැන් අවසාන වශයෙන් කතා කරන්න යන්නේ. අන්තිමේට සෝයි, මීරා සහ රුමි මේ තුන්දෙනා පිටිපස්සේ ස්ටේජ් එකේ ඉන්නකොට එයාලගේ ඉන්ටර්නැෂනල් අයිඩල් අවෝඩ්ස් එකේ හොඳින් බැලුවොත් ඒගොල්ලෝ කතා කරලා යන තැන බිත්ති හොඳින් බැලුවොත් එතන ඇත්තටම තියෙනවා පෝස්ටර් දෙකක්. ඇත්තට මේ පෝස්ටර් දෙක හොඳින් ලං වෙලා බැලුවම පේනවා මේ පෝස්ටර් දෙක අපේ ජීවිතේ සැබෑවටම K-pop idols ලගේ පෝස්ටර්ස්. මේ පෝස්ටර්ස් දිහා බැලුවම මේක ඇවිල්ලා ජනප්‍රිය K-pop idols ලා දෙන්නෙක් වන මියව් සහ ට්වයිස් කියන K-pop idols ලගේ පෝස්ටර්ස් තමයි මේ කතාවේ මේ බිත්තියේ මේ විදිහට ගහලා තියෙන්නේ. ඉතින් මේකත් ගොඩක් අය නෝටිස් කරගෙන තිබුණේ පහුවෙලා. ඉතින් අද අපි කතා කරේ K-pop Demon Hunters movie එකේ හම්බෙච්ච පුදුම සහගත කරුණු, ඒ වගේම හැංගිච්ච රහස්, hidden details කියලා කියන්න පුළුවන්. ඉතින් K-pop Demon Hunters වගේ සුපිරිම ඇනිමේෂන් කතා අපිට අනාගතයේදී දකින්න ලැබේ. ඉතින් ඒ කතාවලත් මේ වගේ සැඟවිච්ච රහස් කතා කරන්න අපේ channel එකට එකතු වෙන්න. ඒ වගේම ලෝකය ගැන හැම දෙයක්ම දැනගන්නත් අපේ channel එකට එකතු වෙන්න. වෙනස්ම විදිහකට ලෝකය අධ්‍යයනය කරන්න මේ channel එකට එකතු වෙන්න. ඉතින් අදට වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ඔයාලට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. මම Westwest Society